මම සුදේශ් රූපසිංහ රැකී සමස්ත ලංකා රැකියා විරුද්ධ උපාධිකාරීන් වෙනුවෙන් අපි මේ ජනාධිපතිතුමාට ලියුමක් දෙන්න අදාවේ මේ රැකියා විරුද්ධ උපාධිකාරීන්ට තියෙන ගැටලු ටික එතුමා වෙච්ච පොරොන්දුව ඡන්දයට පෙර වෙච්ච ජනාධිපතිවරයාට පෙර වෙච්ච පොරොන්දුව ගැන අහන්න. එතකොට එතුමා දැන් මාස 7ක් විතර වෙනවා පාලන බලයට ඇවිල්ලා තාම කිසිදු උත්තරයක් නැහැ. එතුමා දැන් දිගින් දිගටම කියාගෙන යන්නේ කිසිම දෙයක් ඉල්ලන්න එපා කියන කතාව. නමුත් ඒගොල්ලෝ කිව්වේ පළවෙනි අයවැයෙන් ඒගොල්ලෝ පාලන බලයට ඇවිල්ලා දාන අයවැයෙන් අපිට රැකියා විරුද්ධ උපාධිධාරීන්ට සාධාරණ ඉෂ්ට කරනවා කියලා. ඒතර පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරු, ඇමතිවරු ඒ දවස්වල කල් බැඳගෙන උත්තර දුන්නා මේ වලට. ඉතින් මාතර සමුළුවක් තියලා ළමයි 1500ක් විතර ගෙනල්ලා ඒ සියලු දෙනාට බලාපොරොත්තු වුණා ස්කීම් හදලා ඒ හැමෝටම රැකියා ප්‍රශ්න ඉෂ්ට කරනවා කියලා. මෙතන විශාල පිරිසක් 35000ක් වගේ පිරිසක් ඉන්නවා. එතකොට මේ ඉන්න පිරිසට මේ උත්තරේ ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. මේක කඩිනම් කරන්න, ඉක්මන් කරන්න මේ වැඩේ අවසන් වෙන්නකම් අපි මේ විදිහටම සටන පාරට එනවාමයි.